හායි ඔන්න මෙදා පාර අවුරුද්දට අපි නුවර ගියා අයියලගේ ගමේ. මේ පාර අවුරුද්දට අපි ගෙදර නෙමෙයි හිටියේ අයියලගේ ගෙදර නුවර. අපි නුවර ගියේ මෙන්න මේ විදිහට ත්‍රීවිල් එකේ හැමෝම එකට මේ විදිහට ගියා. පුංචි පොළ රත්තරන් වගේ ඉතින් අපි හැමෝම එකට නුවර ගියේ මෙන්න මේ විදිහට. ඊපස්සේ අපි මගදී නවත්තුවා. එතනදී ෆොටෝස් වගේක් ගත්තා. ඉතින් ඒක තමයි මේ. ඊට පස්සේ ඔන්න අපි ගෙදර ආවා. අපු ගමන් අයියලගේ අම්මත් එක්ක අපි පැණිවලු හැදුවා. මේ තියෙන්නේ අපි හදපු පැණිවලු. අපි කිව්වට ඉතින් අපි නෙමෙයි අයියලගේ අම්මා. මේ අයියලගේ ගෙදර පහුවදා උදේ චුට්ටක් එළියේ සිටින අරගෙන අපි හිටියා. ඊට පස්සේ අපි එදා රෑ ගියා අයියලගේ අක්කලා ගෙදර. ඒ කුරුණෑගල. ඔය යන අතර මග ඊට පස්සේ මේ අක්කලා ගෙදර පහුවදා උදේ බලන්නකෝ හරිම ලස්සනයි. ඔය අපි දෙහි කඩලා බීම හැදුවා. පොඩ්ඩක් එහි ගිහිල්ලා ඉතින් චුට්ට වැඩ කරා. ඉතින් ඔය අපේ අයියා පොල් ගානවා. මේ කට්ටිය ඉතින් කුස්සියේ වැඩ. ඔන්න 14 උදේ අවුරුදු උදා වුණු දුලාවේ ලිපගිනි මොනවන වෙලා කිපිකිරි ඉතිරිවා. මේ පාර අවුරුද්දට අපි කුරුණෑගල අපි හැමෝම එකට අවුරුද්ද සැමරුවා. ඔන්න අපේ කෑම මේසේ. ඔන්න එහි මාමා අපිට හැමෝටම කිරිපත් කැව්වා. ඔන්න ඔහොම ඉතින් අපි මේ පාර අවුරුද්ද සැමරුවේ. ඊට පස්සේ ඉතින් එහි බයිසිකලයක් තිබුණා. අපි බයිසිකල් පැත්තා. අපේ අක්කට බයිසිකල් පදින්න අපේ අයියා කියලා දුන්නා. ඔන්න ඉතින් එහි ගිහලා ටික්ටොක් එකක් කරේ නැත්නම් වැඩක් නෑනේ. ටික්ටොක් එකකුත් කළා. ඒ තියෙන අපේ ටික්ටොක් එක. බලන්න ඉතින් කට්ටිය. ඊට පස්සේ අපි කට්ටියම එකතු වෙලා කැට ගැහුවා. අවුරුද්දට කැට ගහනවානේ. මේ කට්ටියත් එක්ක අපි කැට ගහපු විදිහ. ඊට පස්සේ රෑ අපි බඹර චක්‍රපත්තු කරා. පොඩි අයත් එක්ක අහස් කූරු යවුවා. නිලා කූරුත් පත්තු කරා. ඉතින් ඊට පස්සේ අපි රෑ නිදාගත්තේ මෙන්න මේ විදිහට. ඒකෙත් පොඩි ටික්ටොක් එකක් කරා. දැන් කරනවනේ. මේ ටික්ටොක් එක තමයි ඔය. නෑ බෑ ගෙදර වෙලා මම නිදාගත්තේ නැත්නම් වැඩකුත් නෑ. ඊට පස්සේ පහුවදාට අපි පොඩි පාටියක් දැම්මා. කට්ටිය සින්දු කිව්වා. ඩාන්ස් කළා. තියෙන්නේ අපේ පුංචි පාටියේ විස්තර. හරිම ෂෝක් ඉතින් ඒ දවස් ටික කට්ටියම එකට ගොඩක් සතුටින් හිටියා. ඊට පස්සේ අපි ගියා නාන්න වැවකට. ඔය තියෙන්නේ යන අතර මග මේ තියෙන්නේ අපි නාපු වැව. මේකේ නම තමයි බතල ගොඩ වැව. ඉතින් අපි කට්ටිය මේක නාන්න ගියා. අපේ කට්ටිය ඔන්න ඉතින් අයියලා දෙන්න ටියුබ් එකකට උලන් ගහනවා. ඊට පස්සේ අපි නාලා ඇවිල්ලා කුරුණෑගල අපේ අයියා රයිස් එකක් හැදුවා.
අපේ අයියගේ මස්සිනා මේ තියෙන්නේ හදපු රයිස් එක. ඉතින් අපි ඒකත් කාලා ගෙදර ආවා. ඔන්න අපි දවස් 4ක් එහි ඉඳලා ආයෙමත් අපේ ගෙදර එනවා. මේ ඉන්නේ අපේ කට්ටියම එන වෙලාවේ ගත්ත ෆැමිලි ෆොටෝ එක.